හායි කොහමද ඔයාලට ඔන්න ගොඩ කාණකේ පුංචි වීඩියෝ එකක් අරගෙන මම අද ආවා. හරි. මට ලොකු ආසාවක් තියෙනවා කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මට ලොකු ආසාවක් තියෙනවා. අපි ඒකට භාවිතා කරනවා I am dying to. I am dying to. And I am dying to plus verb 1. verb 1 කියන්නේ main verb එක. I am dying to දැම්ම ඊට පස්සේ verb එක දැම්ම ඉතිරි පද ටික දැම්ම. එහෙම තමයි යන්නේ. හරි. මට අලුත් කාර් එකක් මිලදී ගන්න ලොකු ආසාවක් තියෙනවා. කොහොමද කියන්නේ? I am dying to buy a new car. I am dying to buy a new car. මට ලොකු ආසාවක් තියෙනවා නිවාඩුවට ගාල්ල යන්න. කොහොමද කියන්නේ? I am dying to go on vacation. ගාල්. මට ලොකු ආසාවක් තියෙනවා ඉංග්‍රීසි හොඳින් කතා කරන්න. කොහොමද කියන්නේ? I am dying to speak English very well. කොහොමද කියන්නේ? I am dying to speak English very well.